මගේ නම නෙතු. මේ සිද්ධිය උනේ නම උසස් පෙළ කරන කාලේ. මම ඉස්කෝලේ ගියේ කොළඹ බාලිකා පාසලකට. මම කෝච්චියේ තමයි ඉස්කෝලේ ගියේ ආවේ. මම සාමාන්‍ය පිරිච්ච අංගපතක් තිබ්බ වටකුරු පිරිච්ච පිටිපස්ස සහ සාමාන්‍ය තරමේ දෙකක් තිබ්බ සුදු ලස්සන කෙල්ලෙක්. මේ සිද්ධිය වුණ දවසේ මම ඉස්කෝලේ ඇරිලා නුගේගොඩ ක්ලාස් ගියා. ක්ලාස් ඇරුණේ හවස 5:30ට. මම ක්ලාස් ඇරිලා පානදුර මහනුවර 17 බස් එකක් එනකම් හිටියා. මොකද අපේ ගෙවල් තිබ්බේ නිට්ටඹුවේ නිසා 17 බස් එකේ එන එක ලේසි. බස් එකක් ආවේ 6:15ට. එදා සිකුරාදා දවසක් නිසා ආපු බස් එක ලෝඩ් වෙලා ආවේ. මාත් බස් එකේ පිටිපස්සේ දොරෙන් නැගලා එතනම තිබ්බ සීට් එක ළඟින් හිටගත්තා. වෙලාවට එතන සීට් එකේ හිටියේ අපේ ගෙවල් ළගේ අංකල් කෙනෙක්. ඒ නිසා මගේ ස්කූල් බෑග් එක යාට දීලා මං හිටගෙන ආවා. බත්තර මුල්ලට එද්දී බස් එක ෆුල් පැක්. මාවත් අංකල්ගේ ඇඟට තල්ලු වුණා. ඒ මදිවට මට පිටිපස්සෙන් හිටපු එක මට ජැක් එකක් ගහන්නත් ගත්තා. ජැක් නොම්මිටින් වදින එක මේ වගේ වෙලාවට නෝමල් දෙයක් නිසා මාත් එහෙම හිටියා. ජැක් එක ගහන්නේ කොල්ලෙක්ද අංකල් කෙනෙක්ද කියලාවත් මන් දැක්කේ නෑ. හැරිලා බලන්නවත් බැරි තරම් සෙනග. පිටිපස්සෙන් හිටපු එක කානුවටම සෙට් කරගෙන ජැක් එක ගහනවා. මාවත් සීට් එකේ ඉඳගෙන ආපු අංකල්ගේ ඇඟට තවත් අද වෙනවා.